මේ ගානට පිරීලා මෙතනින් වැඩි වතුර ටික ගිහිලා තියෙනවා. උඩින් පීඩනයකින් එන වතුර මේ සිදුරු මතින් උඩට ගෙනල්ලා තමයි ජල මල් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් උඩ කට්ටිය ගොඩක් කට්ටිය කතා කරනවා වතුර හැරයි යන්නේ කොහොමද සීගිරියට කියලා. ඉතින් මේ තියෙන්නේ මේ වතුර පුරපු ටැංකි එකේ. ඉතින් අපි කණ්ඩලම් වැව ළඟට ආවා. මේ තියෙන කණ්ඩලම් වැව සිහගිරිය හෙවත් සීගිරිය. ඉතින් අපි අද සික vlogs යන්න හදන්නේ සීගිරිය. ඉතින් සීගිරියේ යන්න පුළුවන් හැම තැනක්ම බලන්න පුළුවන් ලස්සන හැම තැනක්ම ඔයාට පෙනෙනවා සිංහ vlogs. ඉතින් සිංහ vlogs එක එකතු වෙලා ඉන්න වීඩියෝ එක අවසාන වෙනකම්. මේ තියෙන්නේ අතන පිටදියාගල පහු කරා මේ ඇතුළු දියාගල. ඒක පහු කරලා චුට්ටක් දුර ආවට පස්සේ තමයි අපිට මේ ඇතුළු දියාගල බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ සීගිරියේ කුඩා ජල උද්‍යානය. ඉතින් ගොඩක් කට්ටිය එනකොට මේක බලන්නේ නැහැ. එනකොටම පඩිපෙළෙන් ආවට පස්සේ දකුණු පැත්තේ තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ අර හිගෙන වතුර ටික මේ පොකුණස්සින් ගිහිල්ලා තමයි අර පල්ලෙහා ඇලවල වලට සම්බන්ධ වෙන්නේ. මේ කුඩා ජල උද්‍යානය මෙන්න මේ ගල්වලලා තියෙනවා. මේකට වතුර පුරවලා තිබිලා තියෙනවා. ඒකට මෙන්න මෙතනින් මේ තියෙන මෙතනින් වැඩි වතුර ටික මේ ගානට පිරීලා මෙතනින් වැඩි වතුර ටික ගිහිල්ලා තියෙනවා. ඒකට මේ ගාන වතුර මේ ගල් අස්සේ තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ චූටි මල් පැල ඒ වගේ දේවල් හදලා තිබ්බා කියලා තමයි කියන්න පුළුවන්. මේ තියෙන්නේ දෙවනි දොරටුව. එතකොට මේකේ තැන් තුනක් තියෙනවා. එතකොට මේ තැන් තුනේ එහා පැත්තේ එකක් තියෙනවා, මෙහා පැත්තේ පොඩි එකක් තියෙනවා. සමහරට මේක ඒක වැඩ කරන පිරිස් වලට යන්න හදපු පොඩි මාර්ගය වෙන්න පුළුවන්. එහා පැත්තෙන් සමහරට ප්‍රධාන දොරටුවෙන් රාජකීයයන් මේ සීගිරියට ඇතුල් වෙන ස්ථානෙ වෙන්න පුළුවන්. මෙන්න මේ තැන. එතකොට පිටිපස්සේ තියෙන තැන. එතකොට මේ දෙපැත්තෙම තියෙන්නේ එක වගේම පොකුණු. එතකොට මේ පැත්තේ තියෙන පොකුණ මේ පැත්තෙත් තියෙනවා. ඒ කියන්නේ සීගිරිය කියන්නේ මේ අපි දකුණු පැත්තෙන් දකින ටිකක් අපි යනකොට වම් පැත්තෙත් මේ විදිහටම අපිට බලන්න තියෙනවා. සමහරක් ඒවා කැණීම් කටයුතු කරලා නැහැ. හැබැයි මේ දකුණු පැත්තේ තියෙන ටික හොඳට කැණීම් කරලා හදලා තියෙනවා. අපි සීගිරියට ඇතුල් වුණා. එතකොට මෙතන තියෙන්නේ ඉංග්‍රීසි එල්ලපුරේ හැඩියට පොකුණු 4ක් තියෙනවා දෙපැත්තෙම. එතකොට මේ එක පොකුණක් ඔයාලට පේනවා ඇති ඉංග්‍රීසි එල්ලපුරේ හැඩයට තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ උද්‍යාන අලංකරණයට භාවිතා කරන ක්‍රමවේදයක්. ඉතින් ඒක වෙනත් රටවල් වල මේ උද්‍යාන ක්‍රමවේදේ භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒක දියුණු උද්‍යාන අලංකරණ ශිල්පීය තාක්ෂණ වේදයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. මොකද මේ එල් හැඩයට දෙපැත්තෙම පොකුණු 4ක් දකින්න පුළුවන්. ඉතින් ඔයා යනකොට අවධානයෙන් බලන්න පුළුවන්. ඒ ලස්සන පොකුණු මේ වගේ ගොඩක් වෙලාවට මල් පිපිලා ඒ වගේ තියෙන්න ඇති. මොකද උඩ කැටපත් පවුරේ තියෙන සීගිරි කුරුටු ගීවලත් මේ උද්‍යාන පිපිලා තියෙන මල් වල සුවඳ ඒ උඩ කට්ටියට දැනුණා කියලා ඒ කවිවල සඳහන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඇතුළු වෙනකොටම හම් වෙන පොකුණු ටික. ඉතින් මේක දෙපැත්තෙම සීගිරිය තියෙනවා. ඒ වගේම ඉස්සරහා අපිට බලා ගන්න පුළුවන් මේකේ ජලමල් තියෙනවා. හැබැයි වැහි කාලෙට අදටත් මේ ජලමල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි අවුරුදු 1000 ගණක් ගියත් ක්‍රිස්තුවර්ෂ 470 ගණන් වල වගේ තමයි කාශ්‍යප රජතුමා මේක නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ ජල මල් සඳහා හදලා තියෙන ගල. ඒතර මේක සිදුරු කරලා තියෙන උඩින් පීඩනයකින් එන වතුර මේ සිදුරු මතින් උඩට ගෙනල්ලා තමයි ජල මල් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සිදුරු වල
සිදුර කුඩා කරලා විශාල කරලා තමයි මේකේ ජල මලයේ උස තීරණය කරලා තියෙන්නේ. පාට පේනවා ඇති මෙන්න මේ තියෙන ගලේ සිදුරු අර සිදුරු වලට වඩා ටිකක් විශාලයි. හොඳට බලන්න පුළුවන්. ඉතින් මේකේ වතුර වැඩි උඩට විදින්න නැතුව ඇති. අරගේ වතුර සිදුර චූටි නිසා ගොඩක් අර පීඩනය වැඩි නිසා වතුර උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ජලමල් වල ක්‍රියාකාරීත්වය මෙතනත් තියෙන්නේ. ඒ පොකුණු වල කොටස් බලා ගන්න පුළුවන්. යනකොට පොඩ්ඩක් අවධානයෙන් අවබෝධයෙන් ඇත්තටම බැලුවොත් මේ ටික බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි සීගිරිය යනවා කියන්නේ නිකම්ම ගිහිල්ලා යන එක නෙමෙයි. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ලොකු දේවල් ගොඩක් තියෙනවා මේ බලන්න. එතකොට මේ එහා පැත්තේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම සීතමාලිකාව. ඕනේ මෙතන සීතමාලිකාවක් එහා පැත්තෙත් ඒ වගේම සීතමාලිකාවක් තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටින ස්මාරක දෙකක්. ගොඩක් කට්ටිය බලන්න යනවා අඩුයි. අපි ඒකත් බලන්න යමු කොහොමද කියලා. අපි ඇවිල්ලා තියෙන්නේ මේ අටපට්ටම් පොකුණ ළඟට. ඉතින් මේ අටපට්ටම් පොකුණ ටිකක් විශේෂයි. ගොඩක් කට්ටිය එනවත් අඩුයි බලන්න. ඒකට මේ අටපට්ටම් පොකුණ ගාවට ආවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් අර එහා පැත්තේ ආයින තියෙන ගල් පර්වතේ. ඒකේ තියෙන චූටි ඉරක් ගහලා ඒ වගේම තව ගලේ දෙකක් හිල් දෙකක් වගේ හාරලා තියෙනවා. ඉතින් එතන පොඩි විශ්වාස කරනවා එතන සම හට් එකක් වගේ ගහලා හරිද? ඉතින් එතන ඉඳලා විනෝද වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. මොකද ඒ වතුර මට්ටම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වතුර මට්ටම ඒ වගේම එතන තියෙනවා ඒ ගලේ තියෙන අර කැපුම් ලකුණ. ඊට පස්සේ එතන අර වේදිකාවක් වගේ එකක් තියෙනවා. ඒකත් එක්ක මේ අටපට්ටම් පොකුණේ විනෝද වෙන්න හදපු එකක් වෙන්න පුළුවන්. මොකද අතෙන්ද ඇවිල්ලා රජතුමා වෙන්න පුළුවන්, රාජකීයන් වෙන්න පුළුවන්. ඒ තැනට ඇවිල්ලා විනෝද වෙලා යන විශාල පොකුණක් තමයි මේ අටපට්ටම් පොකුණ කියලා කියන්නේ. ඉතින් මේ සීගිරිය යන ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කළුගල් වල තියෙන මේ කට්ට මොනවද කියන එක. ගොඩක් කට්ටිය මේකට කියනවා මේක යන්ත්‍ර සූත්‍ර සයි කරලා තිබ්බ උඩට යන්න. ඒකට විවිධ යන්ත්‍ර භාවිතා කරලා තිබ්බ. ඒවට කපපු කට්ට තමයි මේ කියලා. හැබැයි අද ඉඳන් ඔයා සීගිරිය යන ඔයාට මම දෙයක් කියන්නම්. මේ කට්ට යන්ත්‍ර සූත්‍ර සවි කරන්න කපපු කට්ට නෙමෙයි. මේ ගල් බැම්ම හොඳින් අල්ලගන්න, මේ කළුගලට හොඳින් අල්ලගන්න පුළුවන් වෙන්න තමයි මේ කට්ට කපලා තියෙන්නේ. මේ පිටිපස්සේ තියෙන ධර්ණීගල ගුහාව. ඉතින් ඔයාලා සීගිරියට යන්න කලින් සීගිරි චිත්‍ර බලන්න පුළුවන් එක තැනක් තමයි එතන. එතනත් සීගිරි චිත්‍ර තියෙනවා. හරියට අවධානයෙන් උමනාවෙන් බැලුවොත් ඒ සීගිරි චිත්‍ර බලන්න පුළුවන්. මේ කටාරමේ පල්ලෙන් තියෙන හුණු බදාමට යටින් සීගිරි චිත්‍ර ඇඳලා තියෙනවා. කාන්තාරුවගේ කොටසක් පේනවා. ඉතින් මේකත් බලාගෙන යන්න යනකොට සීගිරියේ උඩම තැන ඉන්නේ. ඉතින් මේ ගල උඩ ඉතින් මේ පේන්නේ පල්ලෙන් පියාපු බටහිර දොරටුව. ඒතකොට එහා පැත්තේ තියෙනවා නැගිනහිර දොරටුව. ඒක තාම විවෘත කරලා නැහැ. විවෘත කරලා නැහැ කියන්නේ කැණීම් කරලා නැහැ. මේ තියෙන බටහිර දොරටුව මේ වගේම මේකේම ෆොටෝ කොපියක් එහා පැත්තේ තියෙනවා. මේක ඊට වඩා විශාලයි. ඉතින් එහා පැත්තේ තියෙනවා දව් ටික අපිට පේනවා ඔක්කොම. ඊට පස්සේ කුඹුරු ටික. මේක ශාස්ත්‍රීය කරන්න මේ වගේ තැනක් හදන්න ආර්ථිකයක් හදපු බිම අපිට බලා ගන්න පුළුවන් මේ වටේ පිටාවට.
ආවට පස්සේ මේ තියෙන්නේ සීගිරියේ ගල උඩ තියෙන ලොකුම පොකුණ. එතකොට ගොඩක් කට්ටිය අහනවා සීගිරියේ ගල උඩට ඒ කාලේ වතුර ගෙන සිස්ටම් එකක් තිබ්බා. වතුර ගෙනාවේ මේ ඒක විදිහට කතා කරන්නේ. හැබැයි මේ මෙහෙට පායන කාලේ ජූලි මාසෙ වගේ මේ වතුර තියෙනවා. උඩට ගෙනල්ලා කවුරුත් ගෙනල්ලා නෙමෙයි. මේ වැහි වතුරට පිරිච්චා. ඉතින් මේකට වතුර ගෙනල්ලා තියෙන්නේ වැහි වතුරේ පුරවා ගන්න වතුර තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. සීගිරි කාශ්‍යප රජතුමා මුළු අවුරුද්දම මේක ඉතියා කියලා අපිට කියන්න බෑ. කිසි කාලයක් වතුර ඉන්නේ වතුර තියනවා මේ පායන කාලේ තා මාස දෙකකින් තුනකින් මේ පැත්තට වහින මේ පොකුණු ආයෙත් මේ පිරෙනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. කට්ටිය ගොඩක් කට්ටිය කියනවා මේකට පල්ලේ ඉඳන් වතුර ගෙනාවා කියලා. හැබැයි පල්ලට ගියාම තව තියෙනවා ටැංකිය වගේ තියෙනවා. ඒ වගේම පල්ලට වතුර අරන් ගියපු පාරවල් තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. මෙතන ආසනයක් තියෙනවා නැගෙනහිරට මූලලා. ඉතින් එහා පැත්තේ පේන්නේ නැගෙනහිර තමයි පේන්නේ. නැගෙනහිර පැත්ත. ඉතින් මෙතන ඉඳ ගන්න කෙනෙක්ට පුළුවන් උදේ ඉර පායන ලස්සන මාර ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ රජවරුන්ගේ තිබ්බ సౌందర్యාත්මක ඒ සුබහදාමට තිබ්බ ලැබියාව අපිට මෙතනින්ම හිතා ගන්න පුළුවන්. එතකොට මේ අපි ඉන්නේ සීගිරියේ ගල පේනමානේ. මේකෙන් සීගිරි ගල. ඒතකොට කට්ටිය ගොඩක් කට්ටිය කතා කරනවා වතුර හැරයි යන්නේ කොහොමද සීගිරියට කියලා. ඉතින් මේ තියෙන්නේ මේ වතුර පුරපු ටැංකිය. මේකේ වතුර තියෙන්නේ. ඊට බර ගානක් තියෙනවා. ඉතින් මේ ටැංකියෙන් ගන්න වතුර ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ ටැංකියේ මෙන්න මෙතනින් අන්න අතනින් මෙන්න මෙතනින් වතුර පල්ලට තියලා කාණු දිගේ මෙතනින් අරයි යනවා. ඉතින් ඒ ලොකු පීඩනයකින් අරන් ගිහපු වතුර තමයි අර සිදුරු කරපු ගල් පතුරක් උඩින් වතුර ගන්න. ඉතින් මේ සීගිරිය ජල තාක්ෂණය ඇත්තට මේවා බලන්නේ නැහැ කට්ටිය. ඉතින් මම කියන්නේ ඔයාලා සීගිරිය එන කට්ටිය මේ දැනුත් බලන්න එන්න. ඒකෝර මේක තියෙන්නේ දැන් නම් දාලා තියෙන පිටවීමේ දොරටුවෙන් ඔයාලා එනකොට එතන තමයි මේ ගල් පොකුණ තියෙන්නේ. ලස්සන ගල් වලින් හදලා මේ තියෙන්නේ බලොත් ඕෆ්ලෝ වතුර ටික යන්නේ.
රාජ්‍ය සභා ගලක ශාලාවල තියෙනවා. මෙතන සමහර විට රාජකීයන් ආවට පස්සේ මෙතන එක්කෝ ඇමතිවරුත් එක්ක ගත්ත තීරණ ගත්ත තැන වෙන්නත් පුළුවන්. එක්කෝ විදේශිකයන් හරි රාජකීයන් හරි ආවට පස්සේ රජතුමා මෙතන ඉඳලා ඒකත් එක්ක සුහදව කතා කරපු තැන වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මත ගොඩක් තියෙනවා. ඉතින් මේකට රාජ්‍ය සභා ගල කියලා තියෙනවා. ඉතින් මේ ලස්සන තැනක් සීගිරිය එනවා නම් මෙතනත් බලන්න. ඒකට ඔය අපි ඔය බලපු ජල ටැංකියට පල්ලේ තමයි මේ රාජ්‍ය සභා ගල තියෙන්නේ. ඉතින් මේකත් සිංහාසනය වෙන්න පුළුවන්. මෙන්න මේ ගල. මෙන්න මේක. මෙතන ඉඳන් වෙන්නේ නැති සාමාන්‍යයෙන් රාජකීයයන් වෙන විදේශිකයන් නැත්නම් තවත් හිතමු අපි ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරපු තැනක් කියලා හිතන්න පුළුවන් තැනක් තමයි මේ තැන. මේ තියෙන්නේ සීත මාලිගාවෙන් එකක්. ඒකට මේ තියෙන්නේ මේ හරියනම් වතුර දැන් ඉඳිලා. ඉතින් මේ වතුර පිරීලා මල් පිපිලා තියෙනකොට මේ සීත මාලිගාව කොච්චර ලස්සනට තියෙන්නේ නැතිද? ඉතින් දැන් මේකේ වතුර නැති නිසා සහ මේක නෂ්ටාශේෂ බවට පත් වෙලා නටබුන් බවට පත් වෙලා. ඉතින් මේ අදටත් කාශ්‍යප රජතුමා නිර්මාණය කරපු සීගිරිය ලංකාවට ඩොලර් ගේනවා. ඉතින් ඒක බැලුවොත් එහෙම අද කාලේ හදන නිර්මාණات එක්ක අදටත් ඒ නිර්මාණ වලින් අපිට ඩොලර් හම්බ වෙනවා. ඉතින් මේ වටේටම තියෙන්නේ දියාගලක්. උඩ සීතමාලිකා දෙකක් තියෙනවා. මේ එකක්. ඒකට මේ මට්ටමේ වතුර පිරিলা මේ වගේ ඕලු නෙළුම් කියන තව පොඩි මල් වර්ග ඒවා පිපිලා මේක තියෙන සිසිලස ওই වගේ සිසිලසක් තියෙන්නේ නැතිද? මේක විශාල එකක්. මේක හැපෙත්තේ මේ වගේම මාලිගාවක් තියෙනවා. කොච්චර ලස්සන කොච්චර අලංකාරව මේක තියෙන්නේ නැතිද? ඒකට සීගිරි කාශ්‍යප රජතුමා වුණත් මේ සුභාදාම පිහිටිගල් උපයෝගී කරගෙන ස්වභාවික ගල් උපයෝගී කරගෙන මේ වගේ නිර්මාණ කරලා තියෙනවා. ඉතින් මේ වටේටම තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් අදටත් නිර්මාණය හරියට දියවන්නා තියෙන්නේ. දියවන්නා පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අදහසක් මම ගන්නකො. ඒක මේ වගේ මාලිගා දෙක නිර්මාණය කරලා තියෙනවා. ඒකට කොච්චර කලාත්මක සෞන්දර්යාත්මක අදහස් තිබ්බ පුද්ගලයෙක්ද කියලා තේරෙනවා මේ සීගිරිය බලන් ආවට පස්සේ. මේ සීතමාලිගාවේ එක මේවා එකක් එක බිල්ඩින් එකක්. ඉතින් මේ මැදට ආවට ගොඩක් කට්ටිය එන්නේ නැහැ. කීප දෙනයි එන්නේ මෙතන බලන්න. ඉතින් මේකත් ඒ වගේ තැනක්. ඉතින් මේ තියෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් මේකේ විශාල භූමියක් තියෙනවා මේක උඩ. චිත්‍ර 500කට ආසන්න ප්‍රමාණයක් වගේ තිබ්බා කියලා අර කුරුටු ගීතවල සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාලට පේනද සීගිරි ගල? හරිද? අර තියෙන සීගිරි ගල. ඒ සීගිරි ගලේ තියෙන චිත්‍රත් මෙතෙන්ද පේනවා. ඉතින් ඒ සෞන්දර්යාත්මකගේ කලාත්මක ඒ දේ කොච්චර විදිහට මේ කාශ්‍යප රජතුමා විඳින්න ඇතිද කියලා ඉතින් ඇත්තටම මට නම් ලෝභයි. මේ පරිසරයට යන්න තිබ්බනම් ඒ කාලේ කියලා බලන්න තිබ්බනම් කොහොමද කියලා ඒ තරම් ඇත්තටම ලස්සන තැන කලාගාරයක් කිව්වොත් ඇත්තටම නිවැරදි. ඕන කෙනෙක්ට වාස්තු විද්‍යාඥයෙක්, ඉංජිනේරු ශිල්පියෙක්ට, චිත්‍ර ශිල්පියෙක්ට, නිර්මාණ ශිල්පියෙක්ට ඕනම කෙනෙක්ට ඇවිල්ලා අධ්‍යයනය කරන්න පුළුවන් තැනක් තමයි සීගිරිය කියන්නේ. අර සීගිරි ගල එහා පැත්තේ ලස්සනට පේනවා. එතින් මාර view එකක් තියෙනවා. අපිට පේනවා අර සීගිරි චිත්‍ර බලන්න යන කට්ටිය නගින කට්ටිය පේනවා, කැටපත් පවුර පේනවා, ගල උඩ පේනවා. මෙතන මාර view එකක් තියෙනවා. මේ view එක ගොඩක් කට්ටිය දකින්නේ නැහැ. එන්නේ නැහැ මෙතන. ඉතින් ඔය කට්ටියත් ආවට පස්සේ මේ සීතමාලිගාවෙන් එකට එනකොට දකුණු පැත්තේ තියෙන සීතමාලිගාවට එන්න. ඒ තරම් ලස්සන තැනක් තමයි මේ සීතමාලිගාව.
ඉතින් අපි කණ්ඩලම් වැව ළඟට ආවා. මේ තියෙන කණ්ඩලම් වැව සුන්දරම වැවක් තමයි ලංකාවේ තියෙන කණ්ඩලම් වැව. ඉතින් නාන්න හදන්නේ සීමාවක් දාලා තියෙනවා. ඒ සීමාවේ ඇතුලේ නාන්න ඉතින් මෙතන බෝඩ් ගහලා තියෙනවා. අනතුරුදායකයි කියලා ඒකට මත්පැන් පානය කරන්නත් එපා කියලා තියෙනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. සුන්දරම වැවක් තමයි කණ්ඩලම කියන්නේ. ඉතින් හෝටලේ එහා පැත්තෙන් තියෙන. ඒ වගේම අපි ගියපු සීගිරිය ඒකත් පේනවා අපිට. ඉතින් අපි නාමු මේ අපි සමුගන්නේ සීගිරියගේ ගමනේ. ඉතින් කණ්ඩලම් වැවෙන් තමයි අපි නතර වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි සිංහපුර vlogs YouTube channel එකත් එක්ක එකතු වුණාට. ඉතින් ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට notification එකක් එන bell icon එකත් click කරන්න. වීඩියෝ එක දාපු සැනින් මේ වගේ ලස්සන වීඩියෝ travel වීඩියෝ ඔයාලට දකින්න හම්බ වෙයි. ඉතින් එහෙනම් සමු ගන්නවා කණ්ඩලම වැවේ ඉඳලා.